කොහොමද ඔයාලට මං හිතනවා ඔයාලා ඔක්කොම හොඳින් ඉන්නවා කියලා. ගෑනු ළමයින්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් මේ අත් දෙක ගොරෝසු වෙන එක. එහෙම නැත්නම් අත් දෙක වියරෙන එක. ඒ කියන්නේ මේ අල්ල සිනිඳු නැති එක. ගොරෝසු ස්වභාවයක් ගන්න එක. ඒකට ගෙදරදීම අපිට කරගන්න පුළුවන්. ගෙදරදීම ගන්න පුළුවන් අමුද්‍රව්‍ය කිහිපයකින් කරගන්න පුළුවන් පිළියම් 3ක් මං අද අරගෙන එනවා. පළවෙනි ක්‍රමයට අපිට ඕන වෙනවා මදක් උණුසුම් කරගත් ජලය වගේම තක්කාලි කැබැල්ලක්. මුලින්ම භාජනයක් අරගෙන මේ වගේ මද උණුසුම් ජලය ටිකක් දාගෙන තක්කාලි භාගයක් ගෙඩියකින් භාගයක් ප්‍රමාණය අරගෙන ඒ හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ තියෙනවා ආගේ අත් දෙක මේ වතුරකින් හොඳට හොදගන්න. මේ තියෙන්නේ ඒ ක්‍රමෙන් පස්සේ මගේ අත් දෙක කලින්ට වඩා සිනිඳු වෙලා තියෙනවා. ඔයාලා try කරලා බලන්න. දෙවෙනි ක්‍රමයට අපිට ඕන වෙනවා දුඹුරු සීනි, බේබි ක්‍රීම්. ඕනෑම බේබි ක්‍රීම් වර්ගයක් ඔයාලට ගන්න පුළුවන්. ඒ දෙක හොඳින් මිශ්‍ර කරගන්න. මේ වගේ හොඳින් මේ දෙක මිශ්‍ර කරගන්න. ඊට පස්සේ මේ මිශ්‍රණය ඔයාගේ අල්ල දෙකටම දාලා හොඳට ස්ක්‍රබ් කරන්න. විනාඩි 5ක් පමණ හොඳින් ස්ක්‍රබ් කරගන්න. ඇඟිලි තුඩු වලින් හොඳින් ස්ක්‍රබ් කරගන්න අල්ල මත. මෙයත් ඔයාට සතියට දෙවරක් වගේ භාවිතා කරන්න පුළුවන්. මේ තියෙන්නේ මම එම ප්‍රතිකාරය කළාට පස්සේ අත් දෙක එම ක්‍රමයක් ගොඩක් සාර්ථකයි. තුන්වෙනි ක්‍රමයට අපිට ඕන වෙනවා ඔලිව් තෙල් නැත්නම් තල තෙල්. හෝ සුදු පොල් තෙල් උනත් ඔයාලට ගන්න පුළුවන්. ඕනම තෙල් වර්ගයක් ගන්න පුළුවන්. තෙල් සල්පයක් අරගෙන ඒක හොඳින් රත් කරගන්න ඕන. මදක් රත් කරගන්න. මේ තියෙන්නේ මම රත් කරගත්තු තෙල් ටික. ඒක අත් දෙකේ හොඳට ගාලා හොඳට මසාජ් කරන්න. ඒක ඔයාලට සතියට දවස් 3ක් 4ක් වුණත් කමන්නේ කරන්න පුළුවන්. ඒකත් ගොඩක් සාර්ථක විසඳුමක් මේකට. මේ දැන් ඔයාලට පේන්නේ ඒ ක්‍රමෙන් පස්සේ මගේ අත් දෙක සිනිඳු වෙලා වගේම මට දැනෙනවා හොඳ තෙතමනයක් මගේ අත් දෙකට ඇවිල්ලා කියලා. එහෙනම් ඔයත් මේ ක්‍රම තුන try කරලා බලලා හොඳ ප්‍රතිඵල තියෙනවා නම් comment section එකේ comment එකක් දාන්න. එහෙනම් අදට ගිහින් එන්න.